එලාර රජු ක්‍රිස්තු පූර්ව 215 සිට 161 දක්වා අනුරාධපුර යුගය පාලන කාලය අවුරුදු 44යි. එලාර නැමැති සොළී කුමරු දෙමළ සේනාවක් රැගෙන ලංකාවට පැමිණ අසේල රජු පළවා රාජ්‍ය පැහැරගෙන දැහැමෙන් රාජ්‍ය කළේය. ඔහුට දීඝජන්තු ආදී මහා යෝධයන්ගෙන් යුත් මහත් බලසේනාවක් සිටියේය. මේ රජ 44 වසරක් රජය කළ පසු දුටුගැමුණු රජු විසින් මරණ ලද්දේය. එලාර රජු බෞද්ධාගමික චාරිත්‍ර වාරිත්‍ර වලට විවිධ අකටයුතුකම් කළ බවද කියවේ. දුටුගැමුණු රජතුමාගේ පරම්පරාව. දෙවන පෑතිස් රජුගේ සහෝදරයා වූ මහා නාග කුමාරයා මාගමින් වෙසෙමින් රුහුණු රට ආණ්ඩු කළ බව කියවේ. මේ රජුගේ පුත් යටාලතිස්ස පිය රජු ජීවත්ව සිටියදීම කැලණි පුරය ගොඩනගා එහි රාජ්‍ය කළේය. යටාලතිස්ස රජු ඇවෑමෙන් ඔහු පුත් ගෝඨාභය කුමරු තෙමේ කැලණි පුරය කැලණි තිස්ස නම් කුමාරයෙකුට බාර දී මාගමට ගොස් තමන් මුත්තණුවන්ගෙන් පසු රුහුණු රට රාජ්‍යශ්‍රීයට පැමිණියේය. කැලණිතිස්ස රජු කැලණියේ රජ කරන සමයෙහි මුහුද ගොඩගලා මුහුදු බඩ විශාල බිම් පෙදෙසක් වතුරට යට වූ බවද ඒ නුවර పూర్වයේදී මුහුදේ සිට සැතැම්ම දහසක් දුර වූ බවද කියා තිබේ. ගෝඨාභය රජුගේ පුත් කාවන්තිස්ස මාගම රාජශ්‍රීයට පැමිණ කැලණිතිස්ස රජුරුවන්ගේ විහාර දේවී නම් දුවනිය සරණ කොට ගත්තේය. මේ රජහට ගැමුණුය තිස්සය නම් ඇති පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. මේ කුමාරයන් දෙදෙනා 12 හැවිරිදි වූ කල පිය රජ තෙමේ ඔවුන් විමසන පිණිස තලියේ බත් 3 කොටසක් කොට කුමාරයන් දෙදෙනාට කියන්නේ අපි සොහොයුරන්ය අපගේ කුල දෙවියෝ සංඝයාට විරෝධ නොවම්හ ඊ කියා එක් කොටසක් වළඳන්නට කීයේය. දෙසොහොයුරන් එසේ කියා ඒ කොටස වැළඳූහ. නැවත අපි ඔවුනොවුන්ට විරුද්ධ නොවෙමුයි කියා දෙවෙනි කොටස වළඳන්නට කීයේය. ඔව්හු ඒ කොටසත් එසේම කියා වැළඳූහ. ඉන්පසු දෙමළුන් හා සටනට නොයම්හැයි කියා තුන්වෙනි කොටස වළඳන්නට කීයේය. එවිට තිස්ස කුමාරයා අතින්ගත් බත් පිඩ තලිය පිට දමා ගසා පලා ගියේය. ගැමුණු කුමරු තෙමේ එසේම බත් පිඩ හෙලා ගොස් යහනට නැගී අතපය හකුළුවා නිදාගත්තේය. කල්යාමෙන් කාවන්තිස්ස රජුන්ගේ කාය බල වික්‍රමාන්විත පුරුෂයෝ 10 දෙනෙක් සිටියෝය. ඒ යෝධයෝ නම් නන්දි මිත්‍රය, සුරනිමලය, මහා සෝනය, ගෝඨයිම්බරය, තේරපුත්තාභය, භරණය, වේලු සුමනය, කංචදේවය, පුස්සදේවය, ලබිය වසභය යන නම් වලින් හැඳින්වූහ. රජු මෙකී යෝධයන් 10 දෙනාට දෙමළුන්ගෙන් රට ආරක්ෂා කරනු සඳහා එක් එක්කෙනා තවත් යුද හමුදාව 110 දෙනෙක් වූ කල ඒ එක් එක් යෝධයා ලවා 10 දෙනා බැගින් රැස් කරවා එපරිද්දෙන් මුළු සේනාව 11110ක් කොට ගැමුණු කුමාරයාණන්ට බාර දී මාගම වාසය කරන්නට නියම කළේය. තිස්ස කුමාරයා ජනපද රක්නා පිණිස දිගා වැව්හි වාසය කළේය. කාවන්තිස්ස රජ රාජ්‍යයේ පාලනය පිණිසද තමන් දරු දෙදෙනාගේ සුභ සිද්ධිය පිණිසද මෙසේ කටයුතු සම්පාදනය කරවා සොයුරු කුමාරයන් කරන සටනක් ඇත්නම් දසමහා යෝධයන් එක් පාර්ශවයකට නොබැඳී මධ්‍යස්ථව සිටින ලෙස ඒ යෝධයන්ගෙන් දිවුරුම් ගත්තේය. කල්යාමෙන් තමන් යෝධයන්ගේ බලය දැනගත් ගැමුණු කුමරු තෙමේ අනුරාධපුර එලාර රජු හා සටනට යන පිණිස සිය රජුගෙන් අවසර ඉල්ලා යැව්වේය.
කාවන්තිස්ස රජුරුවෝ පුත්‍රයාට ආන්තරායක් වෙතැයි යන බහින් මාවැලි ගඟින් මෙතෙර අපට ඇති. ඒ හැර එළාර රජ අති දක්ෂ යුධකාරයෙකි. ඔහු හා සටන් කොට ජයගත නොහැකියයි කියා අවසර නුදුන්හ. මෙසේ තුන්වැනි වරද අවසර ඉල්වා නුදුන් කල්හි ගැමුණු කුමාර තෙමේ ස්ත්‍රීන් පළඳින ආභරණයක් පණිවිඩකාරයෙකු අත සිය රජ්ජුරුවන්ට යවන්නේ මාගේ පියාණෝ පිරිමියෙක් නොවේ. එබැවින් මේ ස්ත්‍රීන්ට නිසි ආභරණය පැළඳ ගන්නට දෙවයි කියා යැව්වේය. එවිට කාවන්තිස්ස රජු කෝප වී කුමාරයාගේ අහංකාර කමට දඬුවම් කරන්නට තීරණය කළ විට ගැමුණු කුමාරයා පලා ගොස් කොත්මලේ සැඟවී සිටියේය. පියාණන්ට අකීකරු හේයින් මෙවක් පටන් මේ කුමාරයාට දුෂ්ටගාමිනී හෙවත් දුටුගැමුණු යන නාමයෙන් විවහාර විය. දුටුගැමුණු කුමාරයා මලය රට වාසය කරන අතර කාවන්තිස්ස රජු මලේය. හෙතම අවුරුදු 64ක් මාගම රාජ්‍ය කළ බව කියා තිබේ. මේ කාලයේ දිගාමඩුල්ලේ වාසය කළ තිස්ස කුමාරයා පිය රජ්ජුරුවන් මල බව අසා වහාම මාගමට ගොස් රජුගේ කඩොල්ලතාද මව්බිසවදගෙන දිගාමඩුල්ලට නැවතත් ගියේය. අමාත්‍යයන් විසින් රජු මල බව දන්වන ලදුව දුටුගැමුණු කුමාරයා මාගමට පැමිණ රජ විය. ඉක්බිති මෑණියන් සහ කඩොල්ලතා එවන ලෙස ඉල්වා තිස්ස කුමාරයාට හසුන් පතක් යැවීය. තිස්ස කුමාරයා ඔවුන් නොයෙවූ බැවින් දෙබෑයන් අතරේ යුද්ධයක් ආරම්භ විය. තිස්ස කුමාරයා යුද්ධයෙන් පරාජයට පත්ව පලා ගියේය. මෑණියන් සහ කඩොල්ලතා දුටුගැමුණු රජුට අයත් විය. ඉක්බිති විහාර මහා දේවීන්ගේ අයදුම පිට දුටුගැමුණු කුමාරයාගෙන් සමාව ලැබ තිස්ස කුමාරයා දිගාමඩුල්ලෙහිම වාසය කෙරෙමින් ඒ ප්‍රදේශය බාරගෙන සිටියේය. දුටුගැමුණු රජු සහ එළාර රජුගේ යුද්ධය. දුටුගැමුණු කුමාරයා මාගම රාජශ්‍රීයට පැමිණි නොබෝ කලකින්ම දෙමළුන් ලංකාවෙන් නෙරපා දැමීම පිණිස යුද්ධ ආරම්භ කළේය. හෙතම ඇත් අස් පාබල සෙනගින් යුක්ත වූ මහත් සේනාවක් පිරිවරාගෙන මාගමින් නික්ම මාවැලි ගඟින් එතරව එළාර රජුගේ ප්‍රදේශයට වැද ඒ තැන කඳවුරු බැඳ උන් දෙමළ සේනාවන් පරාජය කොට විජිතපුරය වටලෑවේය. විජිතපුරය වනාහි දිය අගල් 3කින්ද ලෝහමය පවුරකින්ද වට වූ මහත් බල කොටුවක් විය. දෙමළුන් විසින් සිව් මසක් මේ කොටුව ආරක්ෂා කරන ලදමුත් අවසානයේ දුටුගැමුණු රජුගේ කඩොලතා බලකොටුවේ යකඩ දොරක් බිඳ හෙළූ කල්හි සිංහල යෝධ බටයෝ නුවරට වැද දෙමළුන් මැරූහ. විජිතපුරය සම්පූර්ණයෙන් විනාශ කොට දුටුගැමුණු රජු අනුරාධපුරයට ළඟා වී කසාගම කඳවුරු 32ක් බැඳගෙන යුද්ධයට සැරසී සිටියේය. එළාර රජුද තමාගේ 20 මහා යෝධයන් පිරිවරාගෙන අනුරාධපුර නුවරින් සටන් පිණිස නික්මුණේය. මේ දෙසනග මෙහිදී මුහුණට මුහුණ ගැසීමෙන් මහා සටනක් ඇතිවිය. දුටුගැමුණු රජ කඳවුර මැද මුතුකුඩ නංවා කඩු පලිහ දෑතට අල්වා පංච තූර්යනාද පතුරුවමින් සිටියේය. එළාර රජුගේ දීඝජන්තු ඇතුළු යෝධයෝ දුටුගැමුණු රජුගේ මුතුකුඩ දැක රජු මරා දැමීමට ලංව ආවෝය. මේ බව දුටු සුරනිමල යෝධයා කඩුවක් පලිහත් අතටගෙන අභිමුව සිටියේය. දීඝජන්තුවා කඩු පහරක් ගැසූ කල්හි නිමල යෝධයා පලිහ පෑවිට දීඝජන්තුවාගේ අත දෙදරී කඩුව බිම වැටුණේය. එය ගැනීමට නැඹුරු වූ කල්හි නිමලයා විසින් කඩුවෙන් ගසා දීඝජන්තුවා දෙපළු කරන ලද්දේය. මේ බව දුටු පුස්සදේව නම් යෝධයා සංකනාද කළ කල්හි දෙමළ සේනාව තැතිගෙන හිස්ලූලු වත දුවන්නට වන්හ. සිංහලයෝ ලුහු බැඳ යමින් දෙමළුන් මැරුවෝය. මලා වූ දෙමළුන්ගේ ලේවලින් අසල වැවක ජලය රත් පැහැ වූ බැව් ඒ වැවට එතැන් පටන් කුලත්ත නාමයක්ද විවහාර විය.
එළාර රජු හා සටනට මාහැර කිසිවෙක් නොයේවායි ප්‍රකාශ කොට දුටුගැමුණු රජ කඩොල්ලතා පිට නැගී දෙමළ රජු ලුහු බැඳ ගියේය. අනුරාධපුර දකුණු දොරටුව සමීපයේදී මේ රජුන් දෙදෙන මුහුණට මුණ ගැසී සටන් කළෝය. එළාර රජු දුටුගැමුණු රජහට තෝමරය දමා ගැසූ කල්හි සිංහල රජ එය වළක්වා තමාගේ ඇතා ලවා දෙමළ රජුගේ ඇතාට අන්නවා. ඒ ඇතු බිම වැටෙන කල්හි තමා අත තිබූ කඩුවෙන් එළාර රජුට ගැසුයේය. එළාර රජ එතැන්හිම වැටී මලේය. දුටුගැමුණු රජු ක්‍රිස්තුපූර්ව 161 සිට 137 දක්වා අනුරාධපුර යුගය පාලන කාලය අවුරුදු 24යි. දුටුගැමුණු රජ මෙසේ ජය ලැබ මහත් පෙරහරින් අනුරාධපුරයට වැද ක්‍රිස්තුපූර්ව 161 වෙනි වර්ෂයේදී මුළු ලංකාව එක්සේසත් කොට සිංහල ආණ්ඩුව නැවතත් පිහිටුවා අනුරාධපුර 24 අවුරුද්දක් රාජ්‍ය කළේය. හෙතම එළාර රජුගේ මෘත ශරීරය ඔහු වැටී මළ තැනම මහත් ගෞරවයෙන් ආදාහනය කරවා එහි සොහොන් කොටක් බඳවා තමාගෙන් පසු රාජ්‍යයට පැමිණෙන සිංහල රජුන් විසින් ඒ සොහොන් පොළට ගෞරව පවත්වන හැටියට ආඥාවක්ද පැනෙව්වේය. දීගදන්තු යෝධයාගේ බෑණනු කෙනෙක් වූ බල්ලුක නම් දෙමළ කුමාරයෙක් ලංකාවේ තම මයිලනුවන්ගේ පණිවිඩය අසා 60,000ක් පමණ යුද්ධ හමුදාවක් පිරිවරාගෙන සෝලී රටින් පිටත්ව අවුත් එළාර රජු දැවූ 7 වෙනි දවසෙහි ලක්දිව බැස අනුරාධපුර දෙසට ගමන් කළේය. දුටුගැමුණු රජු පෙරමුණට ගමන් කොට පහසුවෙන්ම ඔවුන් පරාජය කොට විසිරුවා හැරියේය. බල්ලුක තෙමේද යුද භූමියේදී ඊ පහරක් වැදී මලේය. දුටුගැමුණු රජු මෙපරිද්දෙන් ලක්දිව යටත් කොටගෙන තමාගේ ඉතිරි කාලය බුද්ධ ශාසනාභිවෘද්ධිය සඳහා ගත කළේය. මහත් ධන වියදම් කොට මාහැඟි වෙහෙර විහාර දාග බොහෝ ගණනක් කර වූයේය. රජු විසින් කරවන ලද විශාල කර්මාන්තය නම් අනුරාධපුර ලෝවා මහා පාය වේ. ඒ වනාහි අංශකයකට අඩි 270ක් ඇති ගල් කණු 1600ක් පිට සාදන ලද සමචතුරස්‍රාකාර නව මහල් ප්‍රාසාදයකි. එහි ලැබුම් ගෙවල් 900ක් ඇතුළත්ය. පියස්ස ලෝහයෙන් කරන ලද බැවින් ලෝවා මහා පාය යන නාමය විවහාර විය. නටබුන්නේ මේ ප්‍රාසාදයේ ගල් කණු තවමත් බිම සිට අඩි 12ක් උසය. මේ රජු විසින් කරවන ලද ජනයා විස්මයට පමුණුවන ලද තවත් කර්මාන්ත දෙකක් නම් මිරිසවැටි දාගබ සහ රුවන්වැලි මහා සෑයත්ය. දුටුගැමුණු රජ රෝගාතුර වී තමාගේ මරණය ලං වූ බව දැනගත් කල රුවන්වැලි මහා සෑයටද ලෝවා මහා ප්‍රාසාදයටද අතරේ ඇඳක් තනා එහි සයනය කළේය. මෙසේ ඉඳිනා අතර එක්තරා සේනාධිපතියෙකු හට ආමන්ත්‍රණය කොට පෙර මම දසමහා යෝධයන්ගේ ආධාර ඇතිව දෙමළුන් හා සටන් කළෙමි. දැන්වනාහි හුදකලාවම මරුවා හා අන්තිම සටන කරමි. නමුත් මාගේ මේ සතුරා පරාජය කරන්නට මට නොහැකියයි කීයේය. ඉක්බිති දාගබ දෙසට ඇස් හෙලාගෙනම පරලෝක ප්‍රාප්ත වූයේය. සද්ධාතිස්ස රජතුමා ක්‍රිස්තුපූර්ව 137 සිට 119 දක්වා අනුරාධපුර යුගය පාලන කාලය අවුරුදු 10යි. දුටුගැමුණු රජුගේ මරණින් පසු ඔහුගේ සහෝදර වූ තිස්ස කුමාරයා රජකමට පැමිණියේය. හෙතම ශ්‍රද්ධා සම්පන්නව බොහෝ පුණ්‍ය කර්මයන් කළ බැවින් සද්ධාතිස්ස යන නමින් ප්‍රසිද්ධ විය. මේ රජතෙමේ රුහුණු ජනපද ආණ්ඩු කරන කාලයේදී මඩකලපුවේ දිගාවැව ආදී වැව් කීපයක්ද මාතර මුල්ගිරිගල විහාරයද කර වූයේය. අනුරාධපුර රාජ්‍යයට පැමිණි පසු රුවන්වැලි දාගබේ ඉතිරි වැඩ නිම කළේය. මේ රජහට ලජ්ජිතිස්ස, තුඩුණය, කළුන්නාය, වලගම්බා යන පුත් කුමාරවරු 4 දෙනෙක් වූහ.